මේ දියරපාන් ගැන අහලා නෑ නේද? දියරපාන් කියනකොට නිකන් ඇහෙන්නේ බියර් වගේ නේද? පුරාණ ඊජිප්තුවේ බියර් කියලා කියන්නේ පානයක් විතරක් නෙවෙයිලු. එදිනෙදා ජීවිතේ සහ සංස්කෘතියේ වැදගත් අංගයක් වෙච්ච දෙයක්ලු. පිරමීඩ හදන අය, එතකොට කම්කරුවන්ට සාමාන්‍යයෙන් බියර් වලින් ඔවුන්ගේ පඩිය ගෙවනවා කියලානේ කියන්නේ. කම්කරුවන්ට ඔවුන්ගේ සලාකේ කොටසක් විදිහට දවසකට ලීටර් 4ක් දෙනවලු. අද පාවිච්චි කරන බියර් වලට වඩා එදා පාවිච්චි කරපු බියර් හරිම වෙනස් කියලානේ කියන්නේ. ඒක ගොඩක් ඝන, පෙරලා නැති, පැසුණු බාර්ලි සහ එම තිරිඟු වලින් හදපු බීමක්ලු. සමහර විට රටින්දි දාලා හරි මීපැණි දාලා හරි මේක පැණි රස කරනවලු. මිසර ජාතිකයෝ මේ බියර් පෝෂණ ගුණින් ඉහළ බීමක් හැටියට තමයි සලකලා තියෙන්නේ. ඒගොල්ලෝ දූෂිත වෙච්ච නයිල් ගඟේ වතුර බොනවට වඩා මේ බියර් බොන එක ආරක්ෂිතයි කියලා තමයි සලකලා තියෙන්නේ. ළමයි, එතකොට පාරාවෝවරු මේ බියර් දවස ගානේ පරිභෝජනය කළාලු. ඒක දෙවිවරුන්ට ආගමික චාරිත්‍රානුකූලව පූජා කරා කියලානේ කියන්නේ. බීර සෑදීම ඊජිප්තු සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් හැටියට තමයි සඳහන් වෙලා තියෙන්නේ. සොහොන් සිතුවම් වල වගේම හයිරෝග්ලිෆික් සෙල්ලිපිවලත් මේ ගැන සඳහන් කරලා තියෙනවා. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.